අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන රහසිගත ගනුදෙනුවක් ගැන. ඔබ කවදා හෝ දොස්තර මහතෙක් හමු වෙලා බෙහෙත් තුණ්ඩුවක් අරගෙන ෆාමසියකට ගියාම ඒ බෙහෙත්වල මිල දැකලා පුදුම වෙලා තියෙනවද? සමහර විට එක බෙහෙත් පෙත්තක් රුපියල් 100-200 පනින අවස්ථා තියෙනවා. හැබැයි ඔබ දන්නවද ඒ බෙහෙත්ම රුපියල් 5කට 10කට ගන්න පුළුවන් ක්‍රමයකුත් ලංකාවේ නීතිය ඇතුලේ තියෙනවා කියලා. අද අපි හෙලි කරන්නේ බ්‍රෑන්ඩ් නේම් සහ ජෙනරික් නේම් අතර තියෙන මේ මහා පරිමාණ බෙහෙත් ජාවාරම ගැනයි. මුලින්ම අපි සරලව තේරුම් ගනිමු. ඕනෑම බෙහෙතක අඩංගු මූලික රසායනික ද්‍රව්‍යයට අපි කියන්නේ ජෙනරික් නාමය කියලා. උදාහරණයකට උණට බොන පැරසිටමෝල් කියන්නේ ජෙනරික් නාමයක්. හැබැයි මේ පැරසිටමෝල් කියන බෙහෙත ලෝකයේ විවිධ සමාගම් එක නම් වලින් නිෂ්පාදනය කරනවා. පැනඩෝල්, සීටමෝල් වගේ නම් තමයි බ්‍රෑන්ඩ් නාම. දැන් මෙතන තියෙන ගැටලුව මේකයි. බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් ඒ ඇතුලේ තියෙන එකම පැරසිටමෝල් ප්‍රමාණය නම් ඇයි අපි වැඩි මිලක් ගෙවන්නේ? ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව සෑම වෛද්‍යවරයෙක්ම බෙහෙත් නියම කිරීමේදී අනිවාර්යයෙන්ම බෙහෙතේ ජෙනරික් නාමය ලියන්න ඕනේ. ඒ කියන්නේ බෙහෙත් තීරුපටියක රසායනික නාමය ලියන්න ඕනේ. ඊට පස්සේ රෝගියාට අයිතියක් තියෙනවා Tamanගේ අතේ තියෙන මුදලට අනුව Tamanට කැමති සමාගමක බෙහෙතක් ෆාමසියෙන් තෝරගන්න. නමුත් අද වෙන්නේ මොකක්ද? බොහෝ දොස්තරලා ලියන්නේ Tamanට හිතවත් ඖෂධ සමාගමක බ්‍රෑන්ඩ් නාමය විතරයි. මේක නීතිය උල්ලංඝනය කිරීමක් විතරක් නෙමෙයි රෝගියාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්. මෙහි ඇත්තේ රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්. ඖෂධ සමාගම්වල නියෝජිතයෝ නිතරම වෛද්‍යවරුන් හමුවෙමින් විදේශ සංචාර, වටිනා තෑගි සහ විවිධ වර ප්‍රසාද ලබා දෙනවා. ඔවුන් මේ සියල්ල ලබා දෙන්නේ අපේ සමාගමේ බ්‍රෑන්ඩ් එක විතරක් ලියන්න කියන කොන්දේසිය මතයි. අන්තිමට මේ තෑගිවලට යන වියදම බෙහෙත් පෙත්තට එකතු වෙලා අහිංසක රෝගියාගේ සාක්කුවෙන් කැපෙනවා. එකම රසායනික සංයුතිය තියෙන බෙහෙත් වර්ග දෙකක් තියෙනවා නම් එකක මිල රුපියල් 10යි අනෙක රුපියල් 100යි. දොස්තර රුපියල් 100 බෙහෙත ලියපු ගමම් රෝගියාට සිද්ධ වෙනවා ඒකම ගන්න. සමහර මිනිස්සු සල්ලි නැටිකම නිසා බෙහෙත් ගන්න එක නතර කරනවා නැත්නම් નિયમિત ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්නවා. මේක නිකම්ම බිස්නස් එකක් නෙමෙයි මිනිස් ජීවිත එක්ක කරන සෙල්ලමක්. බොහෝ වෙලාවට ෆාමසිවලත් වැඩි ලාභය තියෙන බ්‍රෑන්ඩ් එකම ඔබට විකුණන්න උත්සාහ කරනවා. ඒක පට්ටපල් බොරුවක්. ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත ඕනෑම ජෙනරික් ඖෂධයක් එක සමාන ගුණයක් සහිතයි. මේ මාෆියාව නතර කරන්න පුළුවන් රෝගීන් වන අපිට විතරයි. ඊළඟ වතාවේ දොස්තර කෙනෙක් හමු වෙන්න ගියොත් ડોක්ටර් මේ බෙහෙතේ ජෙනරික් වාමයක් ලියලා දෙන්න පුළුවන්ද කියලා අහන්න. බෙහෙත් තුණ්ඩුව ගත්තාම එහි ජෙනරික් නාමය තියෙනවද කියලා බලන්න. ෆාමසියෙන් විමසන්න මේ බෙහෙතේ අඩංගු රසායනිකයට අදාළව තියෙන ලාභම සහ හොඳම බෙහෙත මොකක්ද කියලා. ඔබට අයිතියක් තියෙනවා තේරීමක් කරන්න. සෞඛ්‍ය කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. ඒක මනුෂ්‍ය අයිතිවාසිකමක්. අපේ රටේ දක්ෂ අවංක වෛද්‍යවරු ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මේ ව්‍යාපාරික දැලට අහු වෙලා ඉන්න පිරිසක් නිසා මුළු පද්ධතියම දූෂණය වෙලා. නීතිය ක්‍රියාත්මක කරනකම් බලා ඉන්නේ නැතුව අපි පාරිභෝගිකයෝ විදියට බුද්ධිමත් වෙමු. ඔබේ දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි බෙහෙත් මාෆියාවට නිකරුණේ පූජා කරන්න එපා.